උඹලා වැඩි හිටියෝ. නෝට් එකක් දෙනකොට කියනකන් ඉන්නවා ලියා. ඒව බෑ දැන් මම කියන්නේ නෝට් එක දෙනකොට මම දෙන්න කලින් උඹ නෝට් එක උඹට හිතලා උඹේ වචනේ ලියන් තියෙනවා. අර මේ මම මගේ පස්සෙන් ඉන්න එපා. පාස් කරන් දුවන්න ඕන. ඒ කියන්නේ මේ ඔයාලා වැඩ කරන්න ඕන. ඔය නෝට් එහෙම දෙනකොට මං කියනකන් ඉන්න එපා. නෝට් එක ඔයාට තේරෙනවානේ ඔයා ලියන්න. ආන් ඒක කඩා ගන්න. කියන්නේ ඔය එතන තියෙන නිකන් අමුතු නිකන් පොඩි නිකන් අර කියන දේම කරන වගේ ගතියක් තියෙන. එහෙම වෙන්න එපා. එච්චරයි අයිස්ක්‍රීම් අරන් දුන්නේ මට මැසේජ් එනවා සන්තෝ ඒ වීඩියෝ එක 1 මිලියන් කොහෙද පැනලා ගිහිල්ලානේ හැමතැනම මැසේජ් එනවා සර් අපිට අයිස් නැද්ද සර් අපිට අයිස් නැද්ද දන්නේවත් නැහැ කොහෙදෝ අයිස් නැද්ද කියලා අහනවා හැමතැනම අහනවා පොලිසියෙන් අරගෙන දැම්මා හරි එකෙත් දාලා කමෙන්ට් කියවන එකත් ආතල්ල එකෙත් දාලා මේ මුලින් නම් ඇත්තම වගේ තිබ්බා පස්සේනේ කොත්මලේ වීඩියෝ කොත්මලේ ලොරිය දක්කේ තමයි මට තේරුණා බලපන් මුන් හිතන දේවල් ඒක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් කියලා හිතලා තියෙනවා කොත්මලින් මට ස්පොන්සර් කරලා එනේ හිතපන්කෝ ඒ කියන්නේ උන් වීඩියෝ එකකින් බලනකොට බලන්නේ කොහෙද මේකේ අඩුවක් තියෙන්නේ කොහෙද මේකේ වැරද්දක් තියෙන්නේ හොයනවා හොඳට හොයනවා උන්ට ක්ලික් වෙනවා කියහකෝ එහෙම මගුලකුත් දැන් උන් බලලා හොඳටම බලලා කියනවා මේ මට පස්සේනේ ක්ලික් උනේ කොත්මලේ එකේ අර වීඩියෝ එකේ අර කොත්මලේ වීඩියෝ එක පේන්න තියෙනවනේ කොත්මලේ මට ස්පොන්සර් කරලාලු කොහොමද හිතන විදි අය එකෙක් දාලා තියෙනවා දැන් ඒක ආතල්ල මම දැක්ක රිප්ලයි 45ක් තියෙනවා ළමයි එම බයින්ඩ එපා ඔය කමෙන්ට් වලට ගියාට පස්සේ ගොබ්බයෝ ඉන්නවා උන් කියනවා මේ අර මොකද්ද වීඩියෝ එක මම දැක්කේ අර මං උඹලට එදා පළවෙනි වතාවට නිකන් ලව් ගැන කතා කරානේ ඇයි පළවෙනි වතාවනේ පන්ති ලව් ගැන කතා කරේ මම ඒකත් මම මේ හුරුතල් වෙන්න කියලා කිව්වේ නෑනේ අතෑරියනම් අතෑරපන් කියලා වගේ එකක් නේ මං කිව්වේ ඊට පස්සේ මං කිව්වනේ මොකද ඔළුව කන්න එපා කියලා සීන් එක ඇයි ඒක කිව්වේ දැන් උඹලා මගෙන් තව මාසකින් උඹලා යනවනේ බං දැන් අපිට කවුරු හරි කිව්වොත් නෙමෙයි අපි දැක් ඉගෙන ගන්නෙ. පහළ වෙනවද? එහෙනම් භාවනා කරන්න ඕන. අපිට දෙයක් ඉගෙන ගන්න නම් තනියම අපිට පහළ වෙන්න ඕන. නැත්තම් අපි ඉගෙන ගන්න හැමදේම ඉගෙන ගන්න කොහෙන්ද? කවුරු හරි කියපු දෙයක්. ඉතින් උඹලට කියලා දෙන්න එපේ. අර එකෙක් දාලා මේ මැත්ස් කියන සබ්ජෙක්ට් එකත් හැල්ලුවට ලක් වෙනවලු. මූ වගේ වුණ නිසා මට ඉතින් බලපන් මේ කොච්චර වැඩ කරනවද කියලා උඹලා උඩ දාන්න. දැන් උඹලා වැඩක් කරගන්නවනේ. අර මේ අවුරුද්දකටම කතා කරපු එකම වචන ටික ඒකත් මේ පන්ති පුරා මේ ලව් කියන ගේවන්නේ නැහැ විනාඩි 5නේ කිව්වේ. ඒක අල්ලන් දාලා මැත්ස් කියන සබ්ජෙක්ට් එකත් ඒකේ පොයින්ට් එක මොකක්ද දන්නවද? ඒ උන් හිතන්නේ ඒ කියන්නේ මේ මැත්ස් කරනවා කියලා වෙනම එකක් තියෙන්න ඕන තමයි. හැබැයි ඒකෙන් අර try කරන්න කියන්න මේ මට තේරෙන්නේ ඒ කියන්නේ අර උගන්නනකොට නිකන් අර පිස්සු වගේ ඉන්න ඕනේ. මැෂින් ටිකක් හදපන් කියලා වගේ මූඩ් එකක ඉන්නේ කියන්නේ. මැෂින් හදපන් කියලා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ මෙහෙම ඉන්න ඕන අර මානුෂී බව නැති වෙනේ උන් හදපන් කියලා නේ කියන්නේ. එහෙම උන් තමයි කියලා දැන් ඔක හොඳම උදාහරණය අපේ අක්කගේ පොඩි කීට මේ පපුව ගහන්න ගත්තා හරිද? අක්කගේ පොඩි එක්කෙනාගේ පොඩි කීගේ පපුව ගහනවා සෑහෙන්න. ඒක සෑහෙන්න වෙගෙන් ගහනවා. ඊට පස්සේ මට බය හිතුණා මං කිව්වා යන් කියලා ඉස්පිරිට අරන් ගියාට පස්සේ ලේඩි ඩොක්ටර් ගණන්වත් ගන්න නැහැ බං. මල්ල පැන්නා. ඒ කියන්නේ ලේඩි ඩොක්ටර් කෙනෙක් බලන්නේවත් නැහැ. පොඩ්ඩක් වැඩි තමා නේද? ඊට පස්සේ හොස්පිටල් එකට අරන් ගිහලා පෙන්නන්නකෝ. දැන් මට අහන්න හිතුණා දැන් ඩොක්ටර් කෙනෙක් නෙමෙයිද ඔයා? කිසිම කෑ එකක් නැහැ. දැන් අර අතට දාලා මොකක්ද ඒකේ රේට් එක බලනවා. ඒක දිහාවත් බලන්නේ. හරිද? ඊට පස්සේ මං කෙල්ලව අරන් ගියා මේ වෙන ඩොක්ටර් කෙනෙක් ගාවට එතනම. අනේ ඒ ඩොක්ටර් එන්නකො මොනවද බෙහෙත් මොනවා හරි බීවද දුව මොනවද කෑවේ කියලා අහලා හරියන බලද්දි අඩේ ඇත්තටම අර මොකද්ද කැස්සට පෙහෙදක් පොවලා. ඒකට මං හිතන්නේ රේට් වෙඩලා තියෙන්නේ. ඒක එද්දි යද්දි මං බයයිනේ බං ළමයි පපුව ගහනවා 140 ගානකට ගහනවා රේට් එක. ඒතොර හිතන්නකෝ 140 ගානකට ගහනවා කියන්නේ සාමාන්‍ය චූටි ළමයෙක්ගේ. එයාලා කොහොමද රේට් එක 80ත් 120 අතර තමයි තියෙන්නේ. 120 පැන්න කියන්නේ ටිකක් කේස් නේ. සාමාන්‍ය මිනිස්සුගේ පොඩි ගානක් තියෙන්නේ.
අර ડોක්ටර් ලස්සන පැහැදිලිලා ඒ වචන දෙකයි. අපිටත් සනීපයි ළමයටත් සනීපයි. ඒ එතික්ස් කියන්නේ ඒවට දැන් ওই මැෂින් වගේ හතර දැන් ඔයාලා ડોක්ටර්ලට බයින් නැද්ද ගිහිල්ලා එනකොට? බයින සමහර ડોක්ටර්ලා ගාවට ගිහිල්ලා එනකොට ලෙඩෙත් හොඳ වෙනවා බා. මේක බලපන් ඒක දෙන්න ඕනේ. ඒව ඉතින් ඔලු හදන්න ඕනේ. ඒ වගේ අර මැෂින් හදලා හරියන්නේ. අනික කැම්පස් වලට ගියා ඊට පස්සේ කවුද මොනවද කියන්නේ? මෙලෝ එකෙක් මොකුත් කියන්නේ නැහැ. මැෂින්ම තමයි හදන්නේ. මරවනවා ගිහියට පස්සේ. අපි ওই කැම්පස් වල ඉවෙන්ට් තියන්නේ ඇයි? අපිට කහනවටද? නෑ පොඩ්ඩක් හරි ළමයාව පොඩ්ඩක් අර ප්‍රෙෂර් එකෙන් නිදහස් කරලා ඌව පොඩ්ඩක් මානුෂී තත්ත්වෙට ගේන්න තමයි තියෙන්නේ. ඇයි ඔය කැට යන්නේ? ඇයි අපි ශ්‍රමදාන කරන්නේ? ඒ අර පොඩි මිනිස්සයා විඳින දුක අපි තේරුම් ගන්නවා. ඒක මට අද බයික්ේ වාහනේ යනකොට වැස්සේදී මට ඒක මාර්ගය තේරෙනවා. හරිද? ඔයාලා දැන් තවසක වාහන ගනීනේ. බයික්ෙත් ගියා කියලා මතක තියාගන්න. ඒ කියන්නේ තාත්තලගේ අම්මලගේ සල්ලිකාරකේ තියෙනවා නම් බයික් එකක් දෙකම නැත්තම් බයික් එකක් පායි පදින්න ඕනේ නෑ. මං කියන්නේ කාර් එකක් පදින දවසක් එනවනේ ඉස්සර දවසේ උඹලා බයික් එකත් උඹලා ගියා කියන එක මතක තියාගන්න. පයින්ුත් පාර ගියා කියලා මතක තියාගන්න. ඇයි? මේ වැස්ස දවස්වලනේ මට මතක කරන බයික් එකේ වැස්සදී විඳින දුක. පාර මාරු කරගන්න බැරුව වැස්සේ බයික් එකක් තෙමෙනවා නම් පාරේ වාහන ටික යනවා බම් පැයක් විතර. අර උඩ මාරුවෙන් ඉඩ දෙන්නේ නැහැ. පයින් මිනිස්සෙක් ඉන්නවනම් උඩ පාර වෙන මාරුවෙන් ඉඩ දෙන්නේ නැහැ. වාහනේනේ බයි යන්නේ තෙමෙන්නේ නැහනේ. අර උ තෙමි ඉන්නවා. ඒ මාර දේවල්. ඒව අපි අමතක කරනවා. ඒ කියන්නේ අපිට කාර් එකෙක්දී අමතක වෙනවා බයික් එකක් ගියපු හැටි. කාර් එකෙක්දී මත අමතක වෙනවා පයින් ගියපු හැටි. මට දවසක් මාර අවුලක් වුණා. මම පොඩක් වේගෙන් යනවනේ. පාරේ කෙල්ලෙක් ඉඳලා මේ වතුර පාරක් වැදුනා. ඒක මට මාර අවුල්. මම වාහනේ නැවැත්තලා සමාවරන් අය වාහනේ නැගලා ගියේ කෙල්ලගේ. ඒ කියන්නේ අවුල් මට ඒ සිද්ධිය. ඇයි බං අපිට එහෙම වුණා මොනවද වෙන්නේ? ඒව හිතන්නේ දවසක කාර් පදීනේ. පයින් ගියපු හැටිත් මතක තියන් ඉන්න. දැන් ඒකත් කියයි. හරි. නෑ අපිට අමතක වෙනවා බං. ඇත්තටම අමතක වෙනවා. ත්‍රිවිල් වල යන මිනිස්සුන්ට බයිනවා අම්බාන එකට. අපි ත්‍රිවිල් පදිද්දි එහෙම තමයි බං ගියේ. ත්‍රිවිල් පදිනකොට වැරදි වෙනවා ගොඩක්. ඒ උනට ඒව සාධාරණ කරනව නෙමෙයි. බයික් යනකොට රින්ග් යනවනේ. මට මතක් වෙනකො මම බයික් යද්දි කොහොමද ගියේ කියලා. වැරද්ද තමයි. ඒ උනට ඔය වැස්සකදී එහෙම හෙන කට්ටක් කන ඔය ඒක තේරෙනවනේ ඔයාලට. right. ඉස්සෙල්ලා මාපාංක ධන දෙකක්